ඔය දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. ජේසු දෙවියන් වහන්සේ නෙමේ. ජේසු කියලා කෙනෙක් හිටියේ නැහැ. එහෙම කියන කට්ටියක් ඉන්නව නේද මේ සමාජයේ? ඔය සමාජයට මම අද ගෙනාව පොඩි ඉතිහාස පාඩමක්. මේ ඉතිහාස පාඩම ඇහුවෙන් පස්සේ ඔයගලන්ට තේරෙයි ජේසු කියලා කෙනෙක් හිටියා. ජේසු කියලා කෙනෙක් හිටියා කියන එකට සාක්ෂියක් තියෙනවා. ඒක වෙනුවෙන් මැරුණු මිනිස්සුත් ඉන්නවා කියලා. ඔයගොල්ලෝ ජේසුගේ කතාව දන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා ජේසුස් වහන්සේට ගෝලියෝ හිටියා කියලා. ඉතින් මේ ගෝලයන්ට ජේසුස් වහන්සේ කුරුසේ යන ගාලා මැරුණාන් පස්සේ ජේසුස් වහන්සේ දවස් 3කින් නැවත නැගිටලා ගෝලයන්ට ජේසුස් වහන්සේව පේනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ ස්වර්ගයට යනකොට කියලා යනවා ශුද්ධාත්මයන් වහන්සේ එවනවාම ඔයගොල්ලෝ ගිහිල්ලා ලෝකේ පුරා පැතිරලා මේ මම කියපු දේ මම උගන්වපු දේවල් මිනිස්සුන්ට උගන්වන්න කියලා. ඉතින් මෙහෙම කිව්වන් පස්සේ ගෝලයෝ ටික ගිහිල්ලා ඒව ටික කරනවා. ගෝලයෝ නොකර ඉන්නේ නැහැ. හැබැයි ගෝලයන්ට ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ජේසුස් වහන්සේ ගැන කියලා හැමතැනම යද්දී ගෝලයන්ට මොකක්ද වෙන්නේ? ওই කතාව එච්චර ෆේමස් නැහැ. ෆේමස් නැති වුණාට ওই කතාවේ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි බලමු මේ ගෝලයන්ට මොකක්ද උනේ කියලා. ගෝලයන්ගෙන් ප්‍රධානම එක්කෙනා සහ ෆේමස්ම එක්කෙනා තමයි පීටර්. එහෙම නැත්නම් පේත්‍රස්. පේත්‍රස් ජේසුස් වහන්සේ ගැන කී යනවා. පේත්‍රස්ව රෝමේදී අල්ලලා කුරුසේ යන ගහනවා. කුරුසේ යන ගහන්නෙත් ඒ කෙලින් අතරත් නෙමෙයි අනිත් පැත්තට. ඉතින් ජේසුස් වහන්සේට වෙච්ච දෙයම පේත්‍රස්ටත් වෙනවා. ඊට පස්සේ ඇන්ඩ්‍රුට මොකද්ද වෙන්නේ? ඇන්ඩ්‍රුවත් කුරුසේ යන ගහනවා. ඒ කුරුසේ කතරයක් වගේ කුරුසයක්. ඒකක තියලා තමයි ඇන්ඩ්‍රු යන ගහන්නේ. ඊට පස්සේ ජේම්ස් එහෙම නැත්නම් යාකෝබ්. යාකෝබ්ට මොකද්ද වෙන්නේ? යාකෝබ් ජෙරුසලමේදී කඩුවකින් ඇනලා මරනවා. ඊට පස්සේ ජෝන් එහෙම නැත්නම් යොහාන් වයසට ගිහලා මරනවා කියලා කියනවා. හැබැයි එයාවත් ඊට කලින් තෙල් උණු හැලියක දාලා එයාව පුච්චන්න උත්සාහ කරලා තියෙනවා. ෆිලිප්ව තුර්කියේදී කුරුසේ යන ගහලා මරනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට පස්සේ බාර්තලොමෙව් කියලා හිටියා. එයාව හැම අයින් කරලා හැම ගහලා ඊට පස්සේ හිස ගසා මරා දමනවා. ඊට පස්සේ තෝමස් අර අවිශ්වාස කරපු ගෝලයා තෝමස් ඉන්දියාවේ එයා ඒ දේශනා කරගෙන යද්දී ආව හෙල්ලේකින් ඇනලා මරනවා. මතෙව් එහෙම නැත්නම් මැතිව් ඉතියෝපියාවේදී කඩුවකින් නැත්නම් හෙල්ලේකින් ඇනලා මරනවා. තවත් යාකෝබ් කෙනෙක් ඉන්නවා. ජේම්ස් son of Alphaeus මෙයාව දේවි මාලිගාවේ උඩ ඉඳන් පල්හැට අතාරිනවා. අතෑරලා ඊට පස්සේ ගල් ගහලා තමයි මරලා දාන්නේ. ඊට පස්සේ සීමොන් එහෙම නැත්නම් සයිමන් ද සෙලට් මෙයාව දෙකට කපලා කියතකින් දෙකට කපලා තමයි මරලා දාන්නේ. අන්තිමට බයිබලයේ අපිට වැඩිපුරම හම්බෙන ජේසුගේ ගෝලයෙක් උන් නැති හැබැයි ජේසුස් වහන්සේ ගැන පස්සේ හැම තැනම කියපු කෙනා පාවුල් එහෙම නැත්නම් පෝල් එයාව හිස ගසලා මරලා දානවා. මේ හැමෝගෙම තිබ්බ සමානත්වය මෙන්න මෙච්චරයි. මේ හැමෝටම මරණය උරුම වුණේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒගොල්ලෝ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා ජේසුස් වහන්සේ ගැන ගිය නිසා. ඒගොල්ලන්ට කරන්න තිබ්බ එකම එක දෙයයි. ඒගොල්ලන්ට තිබ්බ ඒගොල්ලන්ගේ ජීවිතේ බේරගන්න නෑ මම මේ කියන්නේ බොරුවක්. මේ ජේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියේ නැහැ. ජේසුස් වහන්සේ මෙහෙම දේවල් ඉගැන්වුවේ නැහැ. මේ මම හිතෙන් මවාගත්ත දෙයක් තමයි කියලා කිව්වනම් ඒගොල්ලන්ගේ ජීවිතේ බේරිලා. ඒගොල්ලෝ කවුරුවත් හිස ගසා දමන්නේවත් දෙකට කපන්නේවත් හැම අයින් කරන්නේවත් මරණයටපත් වෙන්නේවත් නැහැ. ඉතින් මේ හැමෝටම පිස්සුද මේ වගේ දේවල් කරන්න? ඉතින් මේ හැමෝම මානසික ප්‍රශ්නයකද ඉඳලා තියෙන්නේ? එහෙම නැත්නම් මානසික ලෙඩකින්ද මේ දේ කරේ? එහෙම වෙන්න පුළුවන් ද ගොඩක් මිනිස්සුන්ට? පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි මිනිස්සෙක් තමුන්ගේ ජීවිතේවත් බේරගන්න උවමනාවක් නැතුව තමුන්ගේ ජීවිතය දීලා දෙයක් ගැන කියන්නේ හැමතැනම ගිහිල්ලා. ඒ කිව්වේ කිසිම වෙන හේතුවක් නිසාවත් නෙමෙයි. උන්ට තිබ්බ එළිදරව් නිසා. උන්ට තිබ්බ එළිදරව් තමයි ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියන එක. ඒගොල්ලෝ ජේසුස් වහන්සේත් එක්ක තිබ්බ සම්බන්ධය නිසා. ජේසුස් වහන්සේට තිබ්බ ආදරය නිසා. ඒගොල්ලෝ ජේසුස් වහන්සේත් එක්ක හිටපු නිසා සහ ඒ දේවල් ඇස් දෙකෙන්ම දැකපු නිසා. ඉතින් මේ ගෝලියෝ සහ පාවුල්තුමා හැම තැනම ගිහිල්ලා මේක කිව්වේ සහ ඔවුන්ගේ ජීවිතයේ අන්තිමට මරණ තැනට වැටුනේ අල්ලලා මැරුවේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. සමහර අය අද බොරුයි කියලා කියන අද නැහැ මෙහෙම කෙනෙක් නැහැ කියලා කියන මේ ජේසුස් වහන්සේ නිසා. ඉතින් ඒගොල්ලෝ ඒ කරපු දේ පරාජයක්ද? සමහර අය කියයි ඉතින් ඒගොල්ලෝ මැරුවානේ. එයාගේ දෙවියන් වහන්සේව බේරුවේ නෑනේ. ඔන්න ඔහම කතා කියයි. ඉතින් ඔය කට්ටිය නිසා තමයි අද බයිබලයක් කියලා දෙයක් තියෙන්නේ. ඔය කට්ටිය නිසා තමයි අද ජේසුස් වහන්සේ ගැන මුළු ලෝකෙම ප්‍රචාරය වෙන්නේ. ඔය කට්ටිය නිසා තමයි අද මම වගේ කෙනෙක් ඉන්නේ. අද මේ වගේ වීඩියෝ එකක් බලන්නේ. සහ මම වගේ දහස් ගණන් මිලියන ගණන් ක්‍රිස්තියානි අය කිතුණු අය ඉන්නේ. ඉතින් මතක තියාගන්න ඔයා කවුරු වුණත් විහිළු කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. ජේසුස් වහන්සේ කෙනෙක් කවුද කියලා හොයලා බලන්න. ජේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියද කියලා හොයලා බලන්න. ජේසුස් වහන්සේ මොනවද ඉගැන්වුවේ කියලා හොයලා බලන්න.
ඔයාට ජේසුස් වහන්සේත් එක්ක මොකද්ද තියාගන්න පුළුවන් සම්බන්ධතාවය කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙයි. ඔයා දැනගනි කවුද දෙවියන් වහන්සේ කියලා. කවුද ඔයත් එක්ක ඉන්නේ කියලා. ඔය ටික මතක තියාගන්න. මේ කට්ටිය මැරුණේ කිසිම අමුතු දෙයක් නිසා නෙමෙයි. සල්ලි නිසා නෙමෙයි. මේ කට්ටිය මැරුණේ මානසික ලෙඩක් නිසා නෙමෙයි. මේ කට්ටියම මැරුණේ ඇත්ත කියන්න ගිහිල්ලා. ඒගොල්ලන්ට කරන්න තිබ්බේ එක දෙයයි. ජේසුස් වහන්සේ වැරදි සාජේසු කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා කියන එක විතරයි ජීවිතේ බේරගන්න. හැබැයි ඒගොල්ලෝ ඒක කරේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතේ පවා දුන්නා. ජේසුස් වහන්සේගේ වචනය ඒ සුභාරංචිය මුළු ලෝකෙම ප්‍රචාරය කරන්න. අදත් ඕක වෙනවා. මේ ලෝකයේ ඒ වගේ දේවල් අදත් වෙනවා. හැබැයි මේ වෙනදී නතර වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ආසාවක් තියෙනවා නම් ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න. මම කියන්නේ ඔයා ඒ අඩිය තියන්න. ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න. ඔයා කිතුණු කෙනෙක් වෙන්න පුළුවන්. තාම ජේසුස් වහන්සේව හරියට තේරුම් ගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හරියට ඉගෙන ගන්න, හරියට තේරුම් ගන්න. ජේසුස් වහන්සේත් එක්ක යන ගමන සහ ජේසුස් වහන්සේත් එක්ක ගත කරන ජීවිතේ හරිම ලස්සනයි. ඒක අත්දැකීමෙන්ම තමයි දැනගන්න පුළුවන්. නැතුව කාටවත් Facebook එකේ දාන කමෙන්ට් එකකින්වත් වෙන කෙනෙක්ගෙන් අහලවත් දැනගන්න බෑ. ඒක ඔයාම අත්විඳලා බලන්න. ඉතින් ওই ටික මතක තියාගන්න. Now have a very nice day and God bless you.